කේන්තිය නැති කරගන්නේ කොහොමද? බුදු දහමින් සැනසීමක් ලබන්න ඔයත් කැමතිද? මේ ජීවිතය අපි ජීවත් වෙද්දී ගොඩක් ප්‍රශ්න ගැටලු වලට අපිට මුහුණ දෙන්න වෙනවා. තනිකම, දුක, වේදනාව, කලකිරීම මේ හැම දෙයක්ම අපිට විඳදරා ගන්න වෙනවා. මේ යන ගමනේදී අපිට ගොඩක් වෙහෙස දැනෙනවා. මහන්සි දැනෙනවා නේද? මේ නිසාම නිරන්තරයෙන් කේන්ති යනවා. තරහ සිතුවිලි ඇති වෙනවා. මේ හැම දෙයකටම මුල් වෙන්නේ අපේ සිත. ඒ නිසා අපේ සිතුවිලි හැඟීම් පාලනය කරගන්න පුළුවන් එක තැනක් තමයි ධර්මය කියන්නේ. අපි අදහන ආගමට දහමට ලැබි වුණොත් අපිට පුළුවන් නිරන්තරයෙන් අපේ මනස හදාගන්න. අපි ජීවිතේ මොන දේ කරත් මොන තරාතිරමක හිටියත් ආගම දහම කියන්නේ අපට අත්‍යවශ්‍යම දෙයක්. අපේ ජීවිතේ එකම පිළිසරණ තමයි අපේ ආගම. බුදු දහමට අනුව බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට නමස්කාර කිරීමෙන් පුළුවන් අපේ මනස සැහැල්ලු කරගන්න. ඒ වගේම දැවුණු ගිනිගත් සිත නිවා ගන්න අපට පුළුවන්. බුද්ධ වන්දනාව කරනකොට අපි මල් ආසනේ ඉස්සර වෙලාම හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේම වන්දනා කරන ස්ථානය හොඳින් අතුගාලා පිරිසිදු කරගන්න ඕනේ. මේ දේවල් නිසි ආකාරව කරන එකෙනුත් වෙන්නේ අපේ සිත සැහැල්ලු වෙන එක. බාහිර දේවල් වලින් බාහිර පීඩාකාරී තත්ත්වයන්ගෙන් මිදිලා අපේ මනස බුද්ධ වන්දනාව සඳහා සූදානම් කරගන්න එක. මේ දේවල් කරද්දී ඒ පින් බලයෙන්ම අපේ තරහ සිතුවිලි දුරින්ම දුර වෙලා යනවා. ඒ වගේම අපි බුදුන්ට පුදන්න සකසන මල් ටික ඔහේ තියන්නේ නැතිව ලස්සන්ට පිළිවෙලකට ඒ මල් ටික සකසද්දිත් අපේ සිත නිවෙනවා. මේ දේවල් කරන්න කාලයක් වෙන් කරගන්න. දඩි පිටිය පහන පත්තු කරලා පහන තියන්නේ නැතිව නිදහසේ මේ දේවල් වලට පොඩි කාලයක් අරගෙන ඒ දේවල් වල නිරත වීමෙන් ඔයාට පුළුවන් ඔයාගේ මනස සංසුන් කරගන්න. බුද්ධ වන්දනාව කරන ඒ ශක්තියට, ඒ බලයට පුළුවන් අපේ කරදර දුරින්ම දුරු කරන්න. අපේ මනස සුවපත් කරන්න. ඔයාගේ තරහ සිතුවිලි දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඉවසන්න ශක්තිමත් හිතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඇත්තටම මේ දේවල් වල ලොකු ශක්තියක්, බලයක් මේ විශ්වයට මුසු වෙලා තියෙනවා. ඒ ශක්තියට පුළුවන් ඔයාගේ හිත නිවන්න. අනිත් දේ තමයි තරහවක් ආවම ඒ තරහවේ ආදීනව සිහි කරන්න කියනවා. අපි හිතන්න ඕනේ අපිට කෙනෙක් එක්ක තරහවක්, වෛරයක් ආවම අපි ඒක මතු සසර පුරාවටත් අරන් යන්න උනොත් කියලා. තරහ පිටින් අපිට කරදරයක් වුණොත්, අපි මැරුණොත් සසර පුරාවටම අපි ඒ තරහව අරන් යනවා. ඒ වගේම තමයි තරහවක්, වෛරයක් හිතට ආවම ධර්ම දේශනයක් අහන්න. පොඩි හෝ ධර්ම දේශනයකට සමන් දෙන්න. ධර්ම දේශනාවලට ඇහුම්කන් දීමිනුත් වෙන්නේ අපේ මනස සුවපත් වෙන එක. තරහ සිතුවිලි නැති වෙලා යන එක. අනිත් එක තමයි භාවනාව. ටික වේලාවක් භාවනා කරන්න. භාවනාව අපේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරනවා. ඉවසීම ගොඩක් වර්ධනය කරගන්න පුළුවන් දෙයක් තමයි භාවනාව කියන්නේ. ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව වගේ භාවනා අපේ ජීවිතේ ප්‍රගුණ කරගත්තොත් අපිට පුළුවන් තරහ සිතුවිලි පාලනය කරගන්න. ඒ නිසා පුළුවන් තරම් දහමට ලං වෙලා ජීවත් වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය සැනසීමෙන් සතුටින් ගත කරන්න. මේ දේවල් පුරුදු පුහුණු කරගත්තොත්
ඔයාට ජීවත් වෙන්න ශක්තිමත් හිතක් ලැබේවි. තරහ සිතුවිලි දුරු වේවි. බුදුදහම වගේම තමන් අදහන ඕනම ආගමක් භක්තියෙන් අදහනවන තමන්ට පිහිට ආරක්ෂාව සලසා ගන්න පුළුවන්. ආගමික කටයුතු වලට පුළුවන් හැම වෙලාවෙම සම්බන්ධ වෙන්න. අවධානය දහම පැත්තට නැඹුරු වුණොත් ඔයාට ඉතා ඉක්මනින් කේන්තිය පාලනය කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.